අයිබෝන් මිත්‍රවරුනි ඔයාලා වදත් ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා මනුලක් ඇග්‍රෝ අපේ YouTube නාලිකාවට. අද ඔයාලට කියලා දෙන්න වගා බදුන් 300ක් හදාගන්න. ඒ කියන්නේ අපිට පැල 300ක් රෝපණය කරගන්න වගා බදුන් 300කට අවශ්‍ය මිශ්‍රණය හදාගන්න. මොන වගේ දේවල්ද අපිට අවශ්‍ය කරන්න කියලා. ඉතින් ඔයාලට මම පෙන්නන්න මේ තියෙන්නේ කොහොබත්. කොහොබත් අරන් තියෙනවා. ඊට පස්සේ අපි අරන් තියෙනවා ගොම පොහොර. මම ඔයාලට ගොම පොහොර පෙන්නන්නම්. මේකේ වියලි ගොම තමයි අරගෙන තියෙන්නේ. ඉතින් කුඩු කරලා ගන්න ඕන ගොම පොහොර තියෙනවා. ඊට පස්සේ කරදහයිය තියෙනවා. මතු පිටපස් අරගෙන තියෙනවා. මේ තියෙන්නේ මතු පිටපස්. මේ තියෙන්නේ. එතකොට මේ මිශ්‍රණ හතර අපි අරගෙන තියෙන අනුපාත වලට කියලා දෙන්න. කොටස් 1 අනුපාතයට තමයි අරගෙන තියෙන්නේ. මතු පිටපස් කොටස් 1යි, කරදහය කොටස් 1යි, වියලි ගොම කොටස් 1යි, කොහොබත් කොටස් 1යි. මෙතන කොහොබත් හොයාගද්දී අපිට පොඩි ගැටලුවක් ඇති වුණා. කොහොබත් එක හොයාගන්නම අමාරු වුණා. ඒ නිසා අපි මේ පොල්ලෙලි කැබිලි කපන තැනකින් චිප් එකක් අරගෙන තියෙනවා. ඒක ඔයාලට මම කියලා දෙන්න. ඔයාලගේ පැතිවල මේ අමුද්‍රව්‍යම හොයාගන්න නැති වෙයි. එතකොට අපේ වගා බදුනට සරලන විදිහට අපිට තියෙන අමුද්‍රව්‍ය එකතු කරලා හදාගන්න පුළුවන්. වගාව කරන්න බෑ කියන්නේ නැහැ. මේක ගොඩක් සාර්ථක මිශ්‍රණයක්. ඉතින් අපි ඩොලමයිට් අරගෙන තියෙනවා. මේ තියෙන ඩොලමයිට් ගන්න ඕන අනුපාතේ වෙනස් වෙනවා අපි ගන්න මතු පිටපස් එක්ක. දැන් මෙතන මතු පිටපස් අපි මෙතන ගැට්ටුඩින් සූරලා ගත්තේ. මෙතන මතු පිටපස් වල තුට්ටක් වැලි ගතිය වැඩි. ඉතින් අපි ඩොලමයිට් දාගන්න ප්‍රමාණය වෙනස්. ඔයාලා මතු පිටපස් ගන්න තැන් වල මැටි ගතිය වැඩි වෙන්න පුළුවන්. නැත්තම් ඒකේ තියෙන ස්වභාවය ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඩොලමයිට් අපි පස් එකත් එක්ක බලලා තමයි දාගන්න ඕන. එතකොට තව දෙයක් තියෙනවා. මුලින් පටන් ගත්තේ ඔයාලට ගන්න ඕන මිශ්‍රණය ගැන කියලා දෙන්නම් කියලානේ. ගන්න ඕන ප්‍රමාණය ගැන මම ඔයාලට පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මේ තියෙන්නේ සාමාන්‍ය ලොකු පොහොරුරයක්. මේක 50යි පොහොරුරේ කියලා කියන්නේ. ඉතින් මේ පොහොර උරෙන් ගන්න ඕන ප්‍රමාණ ගැන මම ඔයාලට කියලා දෙන්නම්. මේ උර තියෙනවා. තව මම ඔයාලට මෙතන නිල් පාට එකක් පෙන්නන්න. මේ තියෙන සාමාන්‍ය ලොකු පොහොර උර වලට එන්නේ මෙන්න මේ සයිස් එක. මීට වඩා ලොකු පොහොර උරයක් එනවා 75 උරේ කියලා. ඉතින් ගොඩක් තියෙන්නේ මෙන්න මේ 50 උරේ කියන එක. මේකෙන් ගන්න ඕන ප්‍රමාණවල ඔයාලට කියලා දුන්නා. කරදහයිය ගන්න ඕන මේ වගේ එක උරයකින්. උර 18ක්. පැල 300කට ගන්න ඕන ප්‍රමාණය. පර්චස් 10ක කරගෙන යන වගාවක් සඳහා ගන්න ඕන ප්‍රමාණය තමයි කියලා දෙන්නේ. අඩි 3න් 3ටනේ අපි පැල තියාගන්නේ. එතකොට මේකෙන් 18ක් ඕන කර 10ක්. මේකෙන් 18ක් ඕන මතු පිටපස්. මේකෙන් 18ක් ඕන ගොම පොහොර හරි, කොම්පෝස්ට් හරි, එළු පොහොර හරි, කුකුල් පොහොර හරි, මොනවා හරි පොහොර වර්ගයක්. ඉතින් මේකෙන් 18ක් ගන්න ඕන කොහොබත්. කොහොබත් 18ක් ගන්න ඕන. එකට එක අනුපාතයට තමයි ගන්න. ඊට පස්සේ අපි අමුද්‍රව්‍ය සේරම එකතු කරලා 3 පාරක් විතර කොටා ගන්න ඕන. මේ පැත්තේ ඉඳන් මුලින්ම දැන් මේක අපේ මුලින් තියෙන ගොඩ කියන්නකෝ. එකට මේ පැත්තේ ඉඳන් කොටාගෙන යනවා. ඊට පස්සේ අය අනිත් පැත්තට හැරිලා මේ පැත්තට කොටාගෙන එන්න ඕන. ඊට පස්සේ අය අනිත් පැත්තට කොටලා තමයි හොඳට කලවම් වුණාට පස්සේ මිත්‍රවරුනි අපි හදාගන්න මිශ්‍රණය හොඳට අපි කලවම් කරගන්න ඕන මම කිව්වා වගේ. ඊට පස්සේ මේක සති 3ක් විතර. සති 2කින් එහා තිබ්බොත් ඇති. සති 2කින් එහාවත් අඩුම වහලා තියන්න ඕන. ඔයාලට සති 3ක් 4ක් තියාගන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. ඉතින් ඔයාලගේ බදු මිශ්‍රණය ඔයාලට හදාගන්න පරක්කු වුණා නම් පැල ළඟ එනවා නම් ඔයාලට පුළුවන් සති 2ක් විතර ඉටි කොලකින් වහලා තියන්න. මේ තියෙන ඉටි කොල. ඉතින් මේ වගේ ඉටි කොල අරගෙන ඔයාලට පුළුවන් වහලා තියන්න. ඔයාලට ගන්න තියෙනවා නම් ගොඩක් හොඳයි මෙන්න මේ වගේ අඳුරු පාට ඉටි කොලයක්. හිරු එළිය වැටෙන්නේ නැති වෙන්න ඇතුළට. ඊට පස්සේ වික්ටෝරුනි මේක එකතු කරලා අපි හොඳට වහලා තියෙනවා. වහලා තියලා අපි කියමු සති 2කට පස්සේ බෑග් එකට අපි පුරව ගන්න ඕන. බෑග් එකට පුරව ගද්දී උණ්ඩ අඟල් 1.5 2ක් ඉතුරු කරලා තමයි බදුන් මිශ්‍රණය පුරව ගන්න. බදුන් මිශ්‍රණය පුරව ගන්නකොට මෙහෙම උස්ස බිම ගහන්න යන්න හොඳ නැහැ. සාමාන්‍ය මට්ටමින් දාලා චූට්ටක් ඔන්න ඔහම තට්ටුවක් දැම්මට කමන්නේ.
ඒ විදිහට තමයි අපි පුරවගන්නේ ගොඩක් අද කරගන්නේ නැහැ. ඉතින් අද මෙතන කටයුතු අපි කරගෙන යනවා. ඔයාලට ගොඩක් වටින වීඩියෝ එකක් කියලා මම හිතනවා. මොකද ගොඩක් කට්ටිය හොයනවා වගා බදුනක් හදාගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද? වගා බදුනක් පුරවගන්නේ කොහොමද? ඒ දේවල්. අද වීඩියෝ එකෙන් අපි ඒ ගැන කතා කරා. ඉස්සරහටත් අපි වීඩියෝ වලින් ඔයාලව හම්බ වෙනවා. එතකොටත් අපි අලුත් කරුණු ඔයාලට නොතේරුණ තැන් තියෙනවා නම් වගාව පිළිබඳව ඒ ගැන කරුණු අපි කතා කරමු. ඉතින් අද අපි සමු ගන්නවා. ඔයාලට ජයෙන් ජයම වේවා.